රැකියා වෙළඳපළට ගැළපෙන විදිහටම උපාධි හදපු කැම්පස් එකක් තියෙනවා. අනිත් ඒවත් එහෙම තියෙනවා. මං කියන්නේ ඒකම අරමුණු කරගෙන හදපු විශ්වවිද්‍යාලයක් තියෙනවා මෑතක හදපු එකක්. කොහෙද? ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. අහලා තියෙනවද? ඒ කියන්නේ ඌව වෙල්ලස්ස කැම්පස් එක ළමයි මේ දවස්වල අර දැන් ග්‍රැජුවේෂන් එකක් තිබුණානේ. එතකොට නිතරම ක්ලයිමේට් එක වෙනස් කරන අර ලස්සන කැම්පස් එකක් ඇත්තට මේ. ඒතර බදුල්ල පස්සර පාරේ තමයි තියෙන්නේ. ඒතර අර ක්ලයිමේට් එක දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අර මේ එක තැනක් හදලා තියෙනවා. එතෙන්ට ගියාම බදුල්ල ටවුන් එකම පේනවා. හරි. මම මේ කියන්නේ කැම්පස් එක ලස්සනයි. නමුත් කැම්පස් එකේ තියෙන උපාධි ඊට වඩා ලස්සනයි. මොකද හේතුව කොමර්ස් කරන ළමයිට යන්න පුළුවන්ද? කොමර්ස් කරන ළමයිට යන්න පුළුවන්. මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? ව්‍යවසායකත්ව අධ්‍යයනය සහ කළමනාකරණය. ඒ වගේම මානව සම්පත් කළමනාකරණය තියෙනවා. හැබැයි මම දන්න විදිහට ඒකේ තියෙනවා ඇනිමල් සයන්ස් තියෙනවා. ඊළාට ඔය ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තියෙනවා. ඒ කියන්නේ අර රැකියාව වෙළඳපළට ගැලපෙන විදිහට. ඊළාට තේ සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තියෙනවා. තේ රබර් කියන අර කෘෂි භෝග වගාව ඒවා සම්බන්ධයෙන් ව්‍යවසායකත්ව උපාධිය හදාරන්න පුළුවන්. ඒතර ඔයාට තේරෙනවද? ඒවර රැකියාව වෙළඳපළම අරමුණු කරගෙන හදපු ඩිග්‍රී තියෙන. එතකොට සමහර ළමයි කැම්පස් ඇප්ලයි කරනකොට දන්නේත් නැහැ ඌව වෙල්ලස්සේ එහෙම එකක් තියෙනවා කියලා. එතකොට ඌව වෙල්ලස්සේ ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඒක හදලා තියෙන්නේ රැකියා අභිමුඛ. ඒ කියන්නේ රැකියාව ටාගට් කරලම හදපු උපාධි තියෙන්නේ.